කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් හාමුදුරුවරු නටන ජෝගි දැක්කම අපට හිතෙනවද කියලා. සමහරු ඩාන්ස් දානවා ඇවිල්ලා, සමහරු ගිටාර් ගහනවා, තව සමහරු ස්පා ගිහිල්ලා මේකප් කරනවා, වීඩියෝ එනවා. ඉතින් මේවා දැක්කම මේ අපිට බුද්ධ ආගම අදහන්නද හිතෙන්නේ ආදි වශයෙන් කියන අය ඉන්නවා. මම ඔබට යෝජනා කරනවා ඔය එක ස්වාමීන් කෙනෙක් ගැනවත් කලබල වෙන්න යන්න එපා. ඔබත් මාත් සරණ ගියේ ලෞතුරා බුදුහාමුදුරුවෝ. දැන් ලෞතුරා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාද්දී කිසියම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ශාසනය අයිතිය දුන්නද? නෑ. කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අයිතිය දුන්නේ නෑ. මේ බුද්ධ ශාසනයේ වගකීම නායකත්වය කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් නම් කළේ නෑ. ඒ වෙනකොට උපාලි මහරහතන් වහන්සේ හිටියානේ. විනය ධරයින් අතර අගතම්පත්. උන්වහන්සේට ප්‍රධානත්වය දුන්නේ නෑ. ඊළඟට දෘත්තාංගධාරීන් අතර අගතම්පත් බුදුහාමුදුරුවන්ටම සමාන රූප ස්වභාවයකුත් තිබෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේට ලීඩර්ෂිප් එක දීලා ගියේ නෑ පිරිනුවම් පාද්දී. මෙතනින් පස්සේ මෙයා තමයි මගේ මේ ශාසනය ගෙනියන්නේ නෑ. උන්වහන්සේ අපි කාටත් ලස්සන මඟ පෙන්වීමක් කළා. මම පිරිනිවම් පෑවට පස්සේ මගේ ධර්මය විනය ගුරු තනතුරෙහි තියාගන්න. තේරුණා? ධර්මය විනය ගුරු තනතුරේ තියාගන්න. මේ ඕකිනවා ප්‍රාන්තයේ ආමුදුරු කෙනෙක් නැයි කියලා ඔබට කිසිම මේ ගැටලුවක් කරගන්න හොඳ නැහැ ඔබගේ විමුක්ති ගමනට. ආමුදුරු නමක් ඉඳලා හිටලා හෝ මුණ ගැහෙනවා නම් ඒක අනුග්‍රහයක්. ඒක අමතර ලාභයක්. සත්පුරුෂ සායනහන්ස කෙනෙක් ඇවිල්ලා ගුණයක් ධර්මයක් කියලා දෙනවා නම් නිවන් මඟ පාදනම නම් ඒක විශේෂ ලාභයක්, විශේෂ පිනක් ලෙස අපි සලකලා කටයුතු කරගන්න ඕන. හැබැයි තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය කාටවත් වෙනස් කරන්න පුළුවන් වෙලා නැහනේ. සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය තමයි. සම්‍යක් දෘෂ්ටිය ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකොටසකට බෙදලා ධර්ම විස්තර කරලා තියෙනවා. මම මුලින් කිව්ව අර පිනපව පිළිගන්න එක, සතර අපාය පිළිගන්න එක, සදිව්‍ය ලෝක පිළිගන්න එක, දුන් දෙහි විපාක තියනවා පිළිගන්න එක, මෞපියෝ පිළිගන්න එක, ඒවා ලෞකික සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න එක ලෝකෝත්තර සම්මාදිට්ඨියනේ. ඒක වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ දර්ශනය ඔබ ඇති කරගත්තොත් ඔබට නිවෙන්න වැඩපිළිවෙල එතන තියෙනවා. ඔබට නිවෙන්න වැඩපිළිවෙල, ඔබට අපායක නොවැටි ජීවත් වෙන්න වැඩපිළිවෙල ඔබට තියෙනවා. ඉතින් ඔබ මේ මාර්ගය මේ මහා හැල හැප්පිලි මැද්දෙම තමයි යන්න ඕන. නිකන් හරි නේද? හෙට බද්දියාමුදුරුවෝ පිස්සුවක් නැටුවත් ඔබ ඒක ඔබේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. හිතන්න ඕනේ ආමුදුරුවොත් කෙලස් වලට අහු වුණා එච්චරයි. ඒ ආමුදුරුවොත් කෙලස් වලට අහු වුණා. කෙලස් වලට ඕන කෙනෙක් අහු වෙනවා. කෙලස් කියන්නේ අහිංසක එකක් නෙමෙයි. තණ්හාව කියන්නේ අහිංසක එකක් නොවන බව ඔයත් දන්නවනේ නේ. ද්වේෂය කියන්නේ අහිංසක එකක් නෙමෙයි. ඉතින් ඕක සිවුර කියන ඇඳුම ඇඳන් ඉන්න ආමුදුරුවන්ගේ ඇතුළෙත් එන්නේ ඕක නේ. කලිසන් ෂර්ට් ඇඳන් ඉන්න ඇඳුම ඇඳන් ඉන්න ඔබගේ ඇතුළේ මේ එන්නේත් ඔය චෛතසිකම තමයි.